ඇයි මොනර නාගය දකිද්දි නටන්නේ? ඇයි මේ සතුන් දෙන්න අතරේ පරම්පරාගත තරහක් තියෙන්නේ? මේ කවදාවත් නොඇසුණු අපේ ජනප්‍රවාදයේ සැඟවුණු කතාවක් වෙනවා. අයිබෝන් කියලා පිළිගන්නවා යාළුවනේ. අදත් අපේ වර්ල්ඩ් ගෝස් YouTube channel එකට යාළුවනේ අද අපි මේ වීඩියෝෙන් බලන්න යන්නේ නයි මොනර වෛරය ගැනයි. ඉතින් යාළුවනේ channel එක subscribe කරගෙනම වීඩියෝ like එකකුත් දාලා අපි යමු අද වීඩියෝ එක බලන්න. අතීතයේ දවස කළුතර නම් ශ්‍රේෂ්ඨ රජතුමාට පුදුම සහගත බිත්තරයක් ලැබෙනවා. මේ බිත්තරේ විශේෂත්වය වූයේ එයින් දරුවන් දෙදෙනෙක් බිහිවීමට නියමිතව තිබීම. ඉතින් ඊට පස්සේ රජතුමා තම ආදරණීය බිසවවරුන් දෙදෙනාට මේ බිත්තරේ දෙනවා ආරක්ෂා ඇතුව රැක බලා ගන්න කියලා. ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියාට පස්සේ බිත්තරේ පුපුරන කාලේ හරි ගියා. ඉතින් එක් බිසවකගේ ඇස් ඉදිරිපිට බිත්තරෙන් ලොවට එන්නේ රූමත් නිල් පැහැති පිල් කලඹක් සහිත අහස උසට පියමන මොනර රජෙක්. හැබැයි අනිත් බිසවගේ ඇස් ඉදිරිපිටට එන්නේ පොළොවේ බඩගාගෙන යන විස සහිත දරුණු නාගයෙක්. ඉතින් මේ අලංකාර මොනරට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මේ මොනරා තමන්ගේ මව ගාවට ගිහිල්ලා තමන්ගේ මවගෙන් ඇහුවා මේ නාගයා ගැන. එතකොට අම්මා කිව්වා පුතේ මේ නාගයා ඔයාගේ මල්ලි කියලා. ඉතින් මේ වෙලාවේ මොනරා ගොඩක් කම්පණයටපත් වෙනවා. ඉතින් ඒ වෙලේ මොනරා හිතන්න පටන් ගත්තා පොළොවේ බඩගාගෙන යන බිහිසුණු සත්වෙක් තමන්ගේ සහෝදරයා වීම තමන්ගේ පරපුරට ලැජ්ජාවක් කියලා. ඉතින් ඒ උඩුගුකම නිසා මොනරා ඒ වෙලාවේ දරුණු ප්‍රතිඥාවක් දෙනවා. ඒක තමයි මේ නාගයා ලෝකේ ඉන්නතුරු මම විවේක ගන්නෙ නැහැ. මම එයාව මරා දානවා. ඔන්න ඔහොම මොනරා ප්‍රතිඥාවක් දුන්නා. ඉතින් මේ දරුණු ප්‍රකාශය නිසා නාගයාට මොනරා ගැන දැඩි වෛරයක් ඇති වෙනවා. එකම බිත්තරෙන් ඉපදුණු සහෝදරයෝ දෙන්නෙක් වුණත් ඔවුන්ගේ උපතේ සහ ඔවුන්ගේ ස්වභාවයේ වෙනස නිසා ඇති වූ මේ තරහව අද වෙනකම්ම පරම්පරාවෙන් පරම්පරාවට පැවත එනවා. ඉතින් ඒක තමයි මොනර නාගයා දකිද්දි නටන්නේ. ඉතින් මේ මොනර නැටුම ආදරයට නටන නැටුමක් නන් නෙවෙයි. ඒ තමයි නාගයාට යුද්ධය ප්‍රකාශ කරන නැටුම. ඉතින් සහෝදර ප්‍රේමයේ පරයා ගිය මේ නයි මොනර වෛරය ගැන ඔයා මොකද හිතන්නේ? ඔයා මේ පිළිබඳව දන්න දේවල් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට පේන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තමත් වර්ල්ඩ් ගෝස් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම ඊට හැපදින් දෙම නොටිෆිකේෂන් බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගම චැනල් එක අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්.